අඩවිය. මහා දැඩිමුණ්ඩ දේව කන්නලව්ව තෙදවරන් පස්වහන් දහසකට දිව්‍ය ඥානවරන් ලැබූ ශ්‍රී ලංකාදීපය සිසාරා කීර්ති ධාරා පතුරුවා හැර තේජෝ බල වික්‍රමයෙන් වාසය කරන්නා වූ උතුම් දැඩිමුණ්ඩ දේව මහා රාජෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේ අසුර යුද්ධයෙන් දින ජයഘോഷා පවත්වා එඩියෙන් විකුමෙන් බලයෙන් නොඅඩු අලුත් නුවර හිමි මාලිගයේ යහතින්ම වැඩ වාසය කරන්නා වූ ඔබ වහන්සේට දොහොත් මුදුනේ තබා නමස්කාරයෙන් කියා සිටින කන්නලව්ව දිවස්සිනියේ දිවස් කරුණාවටගෙන බලා වදාරා මේ අසරණ නරයින් විසින් සැලකර සිටින සකල අභිමතාර්ථයන්ම සාධනය කරදී වදාරණසේක්වා. තවද ඔබ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ මහා බල පරාක්‍රමයෙන් පූර්ණකනම් යක්ෂ සේනාධිපතීන්ට දාව එරන්දති නම් නාගමාතාවුන් උස පිළිසිඳ දෙවුන්දරට වැඩ දෙවුන්දරින් උක්කල් අලුත් නුවරට වැඩ උක්‍රේනක් දැක ගල් වෙන්න වරන්දි උග්ගල් අලුත් නුවර යන නමකින් ප්‍රසිද්ධ කරවා වඩුග දේශයෙන් වඩුග යක්ෂයන් ගෙන්වා මාවේරෑනින් ගල කම්පවා උඩමළුව පල්ලේ මළුව උඩ වීදිය පල්ලේ වීදිය දික් වීදිය කොට වීදිය යන නම් තබ්බවා සැටයාලක් කිත අස්සද්දවා මෙම ශ්‍රී ලංකාද්වීපයේ යකුන් යක්ෂණියන්ට සෙනවිරත්න අධිකාරම් නමකින් ප්‍රසිද්ධව අලුත් නුවර මුළුතන් මංගල්ලයක් දිවස් කරුණා කර අදත් යහතින්ම වැඩ සිටින්නා වූ අලුත් නුවර දේව ස්වාමින් වහන්සේට කියා සිටින කන්නලව්ව දිවස් කරුණාවටගෙන මොවුන්ගේ සකල අභිමතාර්ථයන් ඉෂ්ට වෙන්න වරන්දී වදාරණසේක්වා. තවද තද තෙදින් කිතුරැසින් පැරකුමෙන් රණ බලෙන් සත්දනන් රැක දෙමින් අසත්දන බැට දෙමින් වැඩවසන දැඩිමුණ්ඩ දෙවි මහා රජාණන් වහන්සේ ඔබ වහන්සේ නුවන් මත පිනවමින් හඳුන්වන අධිපතිව සඳුන් කුමාරයයි නමකින් සුප්‍රසිද්ධව මැණික් බණ්ඩාර කීර්ති බණ්ඩාර ඌවේ බණ්ඩාර යන නාමයන්ගෙන් ප්‍රකටව ලක්දිව පුරා වික්‍රම ප්‍රතාප දක්වා විසිදාගම ගලේ පහළව නවගමුවට කොස්ගමට සපරගමුවට උන්නස්ගිරියට උඩුකිඳට අරක්ගත්තා සත්‍යවාදී සැබෑවී නම් දෙවියනේ ඔබ වහන්සේට කියා සිටින කන්නලව්ව දිව කනට ඇසී දිව නෙතට පෙනී විකියන සිතන පතන සකල දෙය ඔබ තෙදින් ඉෂ්ට කරදී වදාරණසේක්වා. තවද කුරිරුතර සතුරු මුළු ඉතුරු නොකොට ප්‍රතාප තෙදින් යකුන්ගේ පිටේ පණුවන් ලව වැඩගත් ඔබ දෙවියන් වහන්සේ එක්කලෙක හස්ති වාහනාරූටව කිරුලගම කන්දට ගොස් කිරුලගම කන්ද දෙපළු කර සතුරු මුළු වනස ජය ලබාගත් සත්‍යානුභාවයෙන්ද ඇම්බැක්කේ මහා දෙවොලට අධිපතිව පෙළහැර ලබා ඇම්බැක්කේ දේවතා බණ්ඩාර යන නාමයකින්ද ප්‍රසිද්ධව වැඩවාසය කරන්නා වූ සිද්ධ දැඩිමුණ්ඩ දේව ස්වාමි දරුවාණන් වහන්සේ මෙවැනි මේ ශරීර පංචස්කන්ධ වෙනුවෙන් දොහොත් මුදුනේ තබා රැඳගෙන දෙපා නැමත කියා සිටින කන්නලව්ව දිවස් කරුණාවටගෙන බලා වදාරා මොන්ට පැමිණියා වූ සකලාරිෂට දෝෂාන්ධකාර විනාඩියෙන් විනාඩියට පැයෙන් පැයට මොහොත
අතින් මාතට ගසා දුරුවන් කරදී සුබ සිත් ශාන්තියත් සලසා දෙනවයි පිනට පිහිට වෙනවයි පින් ගන්නවයි ඔබ කීර්ති පස්මාන්දාසක් ආය